Hello, what's up guys? I'm පිළිගන්න මගේ YouTube channel එකට. ඔන්න අද අපි react කරන්න යන අපේ mini caption එක අලුත්ම වීඩියෝ එකට. ඉතින් ඔන්න අද නම් සැපටම වහිනවා. හින ගහ වහිනවා. දැන් කොයිලා හරි හින ගහිලා එක්කනවා. ඉතින් මා මෝඩය කා වගේ හින ගහිලා ගියත් කියලා අපි වැඩි ගන්න වීඩියෝ එකම නැත්තම් ඊළඟට බැරිව හෙන ගහයි දන්නෙත් නෑ. එන අපි වැඩි ගන්න වීඩියෝ එකට. මගේ පිටිපස්සේ මේ ඉන්න රුපියල් 50000ක් දිනා ගන්නව 10 දෙනෙක්. මේ කට්ටියගෙන් අද මේ කැම ටික ඔක්කොම කාලා ඉවර කරන ටීම් එකට අද අර 50000 අපි දෙනවා. ඉතින් යාළුවනේ මෙතන හැම ටීම් එකටම කැම ಜಾති 5ක් හම්බෙලා තියෙනවා. හැබැයි මේ අය කවුරුවත් දන්නේ නැහැ ඊළඟට හම්බෙන කැම එක මොකක්ද කියලා. කලින් කැම එක කාලා ඉවර වුණාම තමයි ඊළඟ කැම එකට යන්න පුළුවන් වෙන්නේ. මේකේ ඔයාලා හිතන්නේවත් නැති කැම ಜಾති ගොඩක් තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. යාළුවා අලු වැඩ කරන්න එපා. අපෝ කට්ටිය රෙඩිද? 3 2 1 පටන් ගන්න. මේ වයිලා කාණ යනවා යාළුවෝ. ඔයාලා පේන ඇති මෙතන. අපි මුලින්ම දීලා තියෙන්නේ. මෙයාලා මොනවද තියෙන්නේ? අද මන් තව හොස් කෙනෙක්ව ගත්ත යාළුවනේ. ඔයාලට පේනවා ඇති අපේ මන්දිරා ඉන්නවා අපිත් එක්ක. අපි ඊළඟ චැලෙන්ජ් එක කරන්නේ ඔයාලගෙන් කටි අරගෙන. ඒ හින්දා දැම්මම අපේ WhatsApp channel එකට join වෙලා ඉන්න යාළුවනේ. ඔබ 50000 හම්බුනේ මොකද ගන්නෙ? අම්මඩ මේ සමුදුවයි තමිතයි නම් කනවා. නියමයි යාළුවනේ. අපේ අර පැත්තට වඩා මේ පැත්ත යනවා. මට පේනවා මේ වෙලාවේ. යාළුවනේ මෙයාලට තියෙන්නේ නීති දෙකයි හරිද? එක කෑමක් ඉවර කරනකම් අනිත් කෑමට යන්න බෑ. දෙවෙනි නීතිය තමයි මේ එක කෑමක් ඉවරටම ඉවර ගන්න ඕනේ. ඉතින් හරි. හොර කරන්න දෙන්නේ. ඔබ මට මතකයි උඹ කලින් සැරේ යාළුවට මතකනේ යාළුවනේ මූ මට කරපු දේ. කණ්ඩ දීලා මම පරිගන්නේ හරිද? අපේ චැලෙන්ජ් එකට අපි අය වගේ මේක කපල් වීඩියෝ යාළුවනේ. යාළුවගේ ඩැනියල් එක්ක සින්දු ඉන්නවා. දිලිෂත් එක්ක තමයි හොයාගන්න බින්දු ඉන්නවා. දමිත් එක්ක රෂල් ඉන්නවා වගේම සමුදු එක්ක ෂෙනුකා ඉන්නවා මේ පැත්තේ. මට පේන්නේ මේ මට අරයව පේන්නේ ඉන්න. මම මේ කරයි 50000 තියෙනවා අතන. කන්න. කටවල් ඉදරයි. ඊළඟ කෑම මොකක් කියලා හිතන්නේ? ඈ? සමුදුව ඉවර කරනවා යාළුවනේ. මන් දැන් මෙතන සමුදුගේ මෙච්චරක් තියෙනවා. දමිත්ගේ මෙච්චරක් තියෙනවා. අපිට මේ දිරිසත් කාලා ඕ දමිත් ඉවර වෙනවා. දමිත් ටෝටිකයි යාළුවනේ. අරුන් ඉවරයි. යන්න බලන්න ඊළඟට යන්න බලන්න. දමිතුත් යනවා. මේ ඉන්නේ සදීෂ්. ඔයාලට මතකද යාළුවනේ සදීෂ් මේ වෙද්දි චොක්ලට් බිස්කට් 53කුයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් 432කුයි කාලා ඉන්නේ. අද සදීෂ්ට කන්න දෙන්නේ කොකිස්. ඉතින් සදීෂ් කාලේ එක කොකිසකට අපේ මන්දිරා අද රුපියල් 20 ගාන දෙනවා. සදීෂ්ට තියෙන්නේ කොකිස් කාලා කොහොම හරි 20 කොළ එකතු කරගන්න. උඹ කොකිස් කන්න කොච්චර ආසද? 10න් 6ක් වගේ ආ. අවුල නැහැ 6ක් ආස එන කාප. අපිට දැන් හිතන් උඹ කොකිස් 1000ක් කෑවොත් පොටි පිටික් දෙන්නේ. අපි දැන් මේ කොකිස් තියනවා යාළුවනේ. ගොඩක් සදීෂ්ට මේ උඹ හලාන කාප. සදීෂ්ට කොකිස් තව තියෙනවා හරිද? මෙයා කන එක කොපිස් එකට මම දෙනවා මාලා ගෙදර රුපියල් 20 ගානේ. මම කැම්පස් බොක්ක. ඉතින් යාළුවනේ මම වෙනදට නම් සදීෂ්ට කියනවා කණ්ඩ තියන්නේ මොනවද කියලා. ඒ වුණාට අද කොකිස් ගැන නම් මම කියලා තිබ්බේ නෑ සදීෂ්ට. වැඩේට කොල්ලා එච්චර කැමති නෑ වගේ පේන්නේ. හැබැයි බලමු අපි අන්තිමේ සදීෂ් කොකිස් කීයක් කයිද කියලා. අම්මඩ ඒගොල්ලෝ කියලා තයිනේ. නියමයි. යාළුවනේ මේ වෙද්දි අපේ සමුදුගේ ටීම් එකයි දමිත්ගේ ටීම් එකයි ඊළඟ කෑම එකට ගිහින් ඉන්නේ. මෙයාලට තියෙන්නේ ඩෝනට් දෙකක් එක්ක හොට් ඩොග් බන් එකක් කන්න. අනිත් අයත් ගේම් එකේ ඉන්නවා තාම. යාළුවනේ තිසරගේ ටීම් එකත් මේ වෙද්දි දෙවනි කෑම එකට ඇවිල්ලා ඉන්නේ ඔන්න. අයියෝ. මට ගොඩක් කෑම වෙලා යනවා. හබල් විදිහට. ඔයාලා ඉන්නේ කාගේ ටීම් එකේ? අනිවාර්යෙන් පළවෙනි කමෙන්ට් එකක් දාන්න. කාගේ ටීම් එකද ඔයගොල්ලෝ?
ඉතින් යාළුවනේ අද මේ කපල් වලින් ඔයාලා කැමතිම මට කපල් එක ඇතිම ලොකු පහලින් කමෙන්ට් එකක් team දාගෙන එකක් යන්න. ඩෝනට් රහයිද? ඉවරයි. මෙන්න සමුදු මේකත් ඉවරයි යාළුවනේ. අම්මට සිරි මූණක් කනානි වේ නානවා නියමයි. සමුදු යන්නේ ඊළඟ කෑම. මොකක්ද තියන්නේ? බාන්න යාළුවනේ ඊළඟ කෑම එක. අනේ නෑ. දෙහිද? නෙමෙයි. මොජිතෝ එකක් තියෙන්නේ. රහයිද? නියමයි 10න් කීයද? 9. දැන් බඩ පිල්ලත් උඩ. තාගේම පිල්ලවි. අම්මට සිරියනා යාළුවනේ. ඔව් තුන්වෙනියට තියෙන්නේ මොජිතෝ එකක්. මේ වෙද්දි ඉස්සරහින් ඉන්නේ එදේශ. සමුදු. ඊට පස්සේ තමයි දමිත් ඉන්නේ. ඊට පස්සේ තමයි දිලීෂ ඉන්නේ. තිසරත් අවුලක් නැතුව ඉන්නවා. අන්තිමට තමයි හැබැයි දනල් ඉන්නේ. මේ මයරද ආඩ කිව්වේ කික් ඇට් තියෙනවා කියලා. හරිද මම ඉතින් ආසාවෙන් හිටිය මොනාරි කන්න මේක පුළුවන් දෙයක් තමයි හදලා ඉන්නම් තියෙන්නේ. අද කාලේ ඉවරෙද්දි කටවල් තුවාල වෙනවා මේ කට තුවාල නබ. මට උඩ. එක කොකිස් අවුරුදු special. එකක් දෙන්න ඕනේ හැබැයි. අපි ඒක තරගය යද්දි බලමු. මම නම් දෙන එක්ක කිසි රුපියල් 20යි. ඒව බලව සදීෂයටම දෙන්න ඕන. සයිට් එක ගැන රිස්ක් එකක් ගන්න පුළුවන් ඔයාලට පුළුවන් මේ ඇප් එක try කරලා බලන්න. මේ දවස්වල IPL match යනවා. ඔයාලට පුළුවන් මේකෙන් live match result බලන්න. ඒ විතර නෙවෙයි match එකෙන් දිනන team එක, පර්දින් team එක, මොන් team එක 20,000ක් කන්න පුළුවන් දේ කොහොම හරි ලෙවල්ට. tag දිනා ගන්න. match විතර නෙවෙයි මෙයාලගේ තව පොඩි පොඩි කියන්නේ ඉතින් කොකිස් 50ක් ඇවොත් 500ක් set වෙනවා. ඉතින් පළවෙනි පාඩ මේකට යද්දි මෙන්න මේ පේන අපේ කූපන් එකේ තේ අවුලකුත් නැහැ. කණ්ඩත් හම්බෙනවා. ඉතින් මේකට සල්ලි දාන්න වගේම සල්ලි අතට අරගන්න ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් ආයෙ මතක් කරනවා රිස්ක් එකක් ගන්න කැමති නම් විතරක් try කරලා බලන්න. අපි ආ වීඩියෝ එක. මේ දමිත්‍රත් තාම ඊළඟට. මෙයාලට ඊළඟට හම්බුනේ ගයිස් නිකම්බත්. ඔව් වෙනද මම මෙයාලට බිරියානි ෆයිට් රයිස් වගේ හැබැයි අද මම වෙනස නිකම්බත් මෙයාලා කොහොම මේක කයිද කියලා බලන්න. නියමයි යාළුවනේ මේදි සමුදු අපේ ඊළඟ කෑම එකටත් යනවා. යාළුවනේ සමුදු නම් දවස් ගාණක් කන්නේ නැතුව ඉඳලා චැලෙන්ජ් එක රෙඩි වෙලා වගේ පේන්නේ. දනල් ඇරෙන්න අනිත් කට්ටියම ඉන්නේ මොජිතෝ එකේ මේ වෙද්දි. අම්මට මේක මුතිනා. ඔයාලා කොකිස් කන්න ආසද ළමයි? මම නම් ආ සමනලා ඉන්න කොකිස් එක කන්න. කරපිංචක් දාලා මික්සර් එක දාලා තියෙන කොකිස් එක. මේකට චොකලට් දාලා තියෙනවා. තාම අරවා ගන්න. විස්ස. බොහොම ස්තුතියි. උඹලා කමෙන්ට් එකක් දාන්න. යාළුවනේ ඔයාලට පේන ඇති දනාල්ගේ බනිස් එක දවස් දෙක තුනකින් කාලා නැතුවද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මෝජු. ඉතින් ඔයාලටත් හැමදාම කන ව්‍යංජනත් එක්ක බත් කාලා එපා වෙලා නම් තියෙන්නේ. ඔයාලට පුළුවන් මෝජු ටිකක් ඔයාගේ කෑම එකට ඇඩ් කරගන්න. ඒ වගේම ඔයාගේ අම්මත් උදේ පාන්දර නැගිටලා උයන කෙනෙක් නම් ඔයාලට පුළුවන් අම්මට මෝජු ටිකක් අරන් දීලා අම්මා උදේ නැගිටින එකෙන් නවත්තලා තියන්න. මෝජු කියන්නේ මතක් වුණ ගමන් කටට කෙලවුණන ලංකාවේ හදපු පුංචි බ්‍රෑන්ඩ් එකක්. මේක ෆැක්ටරි වල හදන කෘත්‍රිම රසවල වගේ නෙමෙයි. අම්මා උයන කෑම එකේ රස ඒ විදිහටම තියෙන ගමේ කුළුබඩු දාලා හදපු නිෂ්පාදනයක් මෝජු කියන්නේ. chili paste, වම්බඩු මෝජු, පපඩම් මික්සර් එක, ෆයිබර් ක්‍රන්ච් එක වගේම සිංහල අච්චාරු එකත් මෙයාලගේ තියෙනවා. අවුරුදු හින්දා සෑහෙන්න ඕඩර්ස් ඇවිල්ලා අච්චාරු ඉවරලා යාළුවනේ මෙතන නෑ. අනිත් ටික තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදියට ඕඩර් කරලා ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. මෙයාලගේ chili paste ಜಾති 3ක් තියෙනවා. ඔයා වෙජිටේරියන් කෙනෙක් නම් ඔයාලට තියෙනවා වෙජ් chili paste එක. ඊට පස්සේ ඔයා සැර අඩුවෙන් කන්න කැමති කෙනෙක් නම් ඔයාලට තියෙනවා සැර අඩු chili paste එක. ඔරිජිනල් chili paste එක. ඊට පස්සේ ඔයා සැරට කන්න කැමති කෙනෙක් නම් ඔයාලට තියෙනවා සැර chili paste එක. මෙයාලගේ chili paste ಜಾති 3ක් තියෙනවා. මෙයාලගේ තියෙන කෑම වල විශේෂ තමයි කඩේ තියෙන ප්‍රොඩක්ට්ස් වලට වඩා 50%ක් තෙල් අඩුවෙන් තමයි මෙයාලා හදන්නේ. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න ආස නම් මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා බලන්න. ඒ වගේම මේ මාසය ඇතුළත order කරන අයගෙන් 3 දිනකට රුපියල් 15000 ගන්න දෙනවා කියලා මෝජුගෙන් අපිට කිව්වා. එහෙනම් අදම මෝජු එකක් try කරලා බලන්න. ඔයත් අම්මට help එකක් දෙන්න වගේ. අපි යම් වීඩියෝ එකට. රිලීස් එක වෙන්නේම නැහැ. නියමයි යාළුවනේ දනාල්ගේ ටීම් එකත් මොජිතෝ එකට ඇවිල්ලා ඉන්නේ. දෙන්න වීගෙන යනවා ගැම්මට. මොන මොජිනුද මේ දෙහිපීමට දෙහික ටිකක් දාන්න මොජිටු ඉතලයි මොකද තත්තේ අමාරුයි බා පොණි කම්බා ඕහම් ගෝල එකක් දෙන්න බත් දිත්තේ කනවනේ සාමාන්‍ය. කවුද නම් බත් කන්න මේ? මිනිවත් එන්නේ අම්මලා මෙල්ලනවා. බත් කන්නද? අනේ කන්න. නම් දැන් තමයි කෙලවිලා. මලවල දිලිෂය.
ඇත්තටම යාළුවනේ මේක මම ප්ලෑන් කරලා කරපු දෙයක් නෙමේ. මෝජුරික් ගෙනාවේ අපේ ප්‍රොමෝෂන් එකට. මෙන්න මෙයාලා ඒකත් දාගෙන බත් කන්න ගත්තා. මට කරන්න දෙයක්වත් නැහැ මේ වෙලාවේ. මොකද මම එහෙම නීතියක් දාලා තිබුණ නැහැ ඉතින්. හැබැයි කට්ටිය මෝජු එක්ක රසට වට්ටික් කනවා වගේ. ඒස්ෙම මේක සැටයි. බෑබෑවක ඉවර කරලා යන්න ඕනේ. මං ගෙදර ටිකක් බත් කන්නේ. පාර්ටිගේ හම්බ කිරිල්ලන්නේ යාළුවනේ චැලෙන්ජ් එක නම් තනිතනිය නැගලා දානවා. කට්ටිය කළා. වෙන්නේ හතරවෙනි කෑම එකේ බත් මුන් මට බැන බැන තමයි කන්නේ මේ පාර. කන්න බෑ බත් කන්න දෙන්නේ. සුදුම විශ්වාසය. උණුසුම් තරගේ පොඩ්ඩක් පසු බෑගෙන යනවා. මොකද හිතන්නේ? ඇයි කන්න බැරි? බලන්න උඹේ මූණ වෙන hinaය. අර කැමරාවට බලලා දෙන්න hinaනේ. රහයිද මෝජු? මොනවද ගත්තේ ඔයාලා මේ මොනවද? මෙයාලා අරන් දින ඔරිජිනල් චිලි පේස්ට් එක. ඊට පස්සේ පපඩම් මික්සර් එක අරන් දිනා. මේ රහයිද පපඩම් මික්සර් එක? රහයි. අපි මෙයාගෙන් අහලා බලමු කොකිස් කියද්දි මතක් වෙන සින්දුව මොකද්ද කියලා. කියන්න. ඉදන් ඇත්තානේ අනේ එච්චරයි මම දන්නවා. නෑ මෙතන කාලේ දෙනකට 1.20 ගාන දෙනවනේ. එතනට යන්න බෑ. මූ බෙදාගෙන යාළුවනේ ඔයාලා මේ නැති මේ බත් එක. මෙන්න තිසර ඩිෆ් ගහනවා යාළුවනේ. කාලා කාලා හොඳටම බඩ පිරලා වගේ අම්මඩ තව මේ තවරියක් තියෙනවා තවරියක් තියෙනවා මේ. උතුරන් කන්න ඕනේ. නියමයි දමිත් බලවලා ඉන්නේ මේ පැත්ත. ඔබ තරහද සමුදු එක්ක? සමුදු එක්ක තරහයි. මෙයත් එක්ක තරයි මේ නංගිත් එක්ක. යාළුවනේ ඔයාලට පේනවා ඇති අපේ සමුදු ඉස්සරහින්ම ඉන්නවා. ඊට පස්සේ අපේ දිලීෂ ඉන්නවා. ඊට පස්සේ දමිත් ඉන්නවා. ඊට පස්සේ දනාල්. ඒ වගේම අන්තිමට තමයි තිසර ඉන්නේ. චැලෙන්ජ් එක හොඳට යනවා කියලා. අන්තිම වෙනකම් බලාගෙන ඉන්න අද රුපියල් 50000 කවුරු දිනයිද කියන්න බෑ. මේ ඔයාලා දෙන්න දැන් කොහොමද තත්ත්වේ වන්නේ? අයියේ මොකද්ද මේ? මේ ඇඟ තිබුණාට වැඩක් නෑ කන්න. ඊයා බතලය කන්නේ නැද්ද? බතලේ කන්නේ. මොකද මේ ඉඳගෙන ලොක්ෙක් වගේ? අපෝ දිලීෂ් මේ ඔයාලා පේනනේ ඒකම ඇඩ් එකට තියලා තිබ්බේ උත්සාහ යනවා. කීබෝඩ් වීඩියෝ විතරයි. නෝ තෑන්ක්ස් මචං මම කාලා. දැන් කාලා. මෝජු රහයිද? මෝජු එක්ක රහයිද? මේ වෙජිටබල් එක අරන් තින්නේ වෙයි. ඒක අපි වෙජිටබල් ඇඩ් එකක් කනවා. මේ බට්ටි ගෙහෙන්නමයි. මම මේ කාපු ගමන් ආයේ මචං. එපා එපා හොදි දාන්න එපා. මොකද නැත්තේ? ඈ? කන්න බෑ මේ වතුර ටික. අයියෝ. හොරේ හාලනවා කන්නේ නෑ සදීෂ්. කමොන් උන් වෙලාට ඒ වගේ ඇඩ් එකක් කරේ ගොඩක් තිබ්බේ. ගමු විසේකොල. තාම රුපියල් 120යි. ඔයාලා දන්නවද ඇයි මේ සදීෂ් මෙච්චර සල්ලි එකතු කරන්න කියලා? අනේ මේ ඔය ආස් සපන් දෙක ගන්න සපත්තු දෙක ගන්න තමයි මම මේ සල්ලි එකතු කරන්නේ නැතුව. දැක්කනේ තමන් ආස් සපත් දෙක ගන්න කොකිස් කාලා විසේකොල වලින් ගන්න යන්නේ. කොච්චර කාලද වගේ සපත් දෙකට? ඒවල මම හිතන්නේ 1000ක් විතර 20000ක් විතර ගන්න වෙනවා. 1000ක් විතර කන්න ඕන සදීෂ් ආස කරන සපත් දෙක ගන්න. යකෝ, ඊ කොරෝනාව කරනවා. අපි ළඟ තියෙනවා. මේ ටික කාලා අපි ඒ ටික දාමු. ඉන්න ගහිලා ඉන්නේ මා සිංහලින් වගේ ඉන්න ගහිලා ගියත් එහෙනම් මේ දෙක මෙහෙම මාරු කරලා කියලා දෙන්න ගත්තා. කියලා ඇත්තට මෙහෙම තියලා ඉන්නේ දැන් නම් අනනවා විතරයි කන්න බෑ මේ පොතුරක් දාන්න. යාළුවනේ ඔයාලා පේන්නේ නැති මේ වෙද්දි අපේ මොජිතෝ එක බීලා තියෙන කට්ටිය මේ චුට්ටා ඉතුරු වෙලා දශමය අවුලක් නැහැ බීලා තියෙන්නේ ඒත් එක්කම අපේ ඩෝනට් එක්ක බන්ස් තිබ්බේ මේකේ මෙතන තිබ්බේ අපේ ටිපි ටිප් එක හරියද දැන් අතන අපේ 4 වෙනි ලෙවල් එකේ ඉන්න කට්ටිය ඊළඟට කන්න තියෙන්නේ අවුලක් නැහැ මෙයාලා මොනවද කියලා හරියද ඔයාලා දන්නේ නැහැ බලන් ඉන්න අද 50000 කවුරු දිනයිද දන්නේ නැහැ තරගේ යනවා හොඳට කට්ටියම කනවා මේ බෑ කියලා තාම අතහැරලා නැහැ කවුරුත් හරියද අපේ මොජිතෝ එක බීලා තියෙන කට්ටිය මේ චුට්ටා ඉතුරු උඹලට ඔෆිස් එකේ මම දැක්කේ මම ඇත්තට සිංහල හින්දු වැඩි අහන්නේ මම හින්දු අහන්නේ සිංහල හින්දු අහන්නේ දීදී හොදි දීලා නැහැ මේකට දාන්න චිකන් වලිය මම ඉපිඩි පෙරම ගා ඩෝනට් දෙකයි ඔය කොන දාන්න ඇත්තයි දර මුත් කෑ ඩෝනට් ගන්න කෑ ඉතින් යාළුවනේ සමුදුගේ ටීම් එක නම් බත් එකත් කාලේ ඉවර වෙගෙන එන්නේ මේ වෙද්දි. හැබැයි තව එක ගෑමක් තියෙනවා මෙයාලට. වීඩියෝ එකෙන් භාගයකුත් ගිහිල්ලා නේ. යාළුවනේ 50000 දිනවා.
අපේ අන්තිම කෑම එක තමයි පීසා. කලින් ඒවා වගේම සමුදු තමයි පීසා එකටත් මුලින්ම ආවේ. ඔයාලට පේනවා ඇති අනිත් අය ඉන්න ලෙවල් මේ වෙද්දී. මේ මොකද තත්ත්වේ? මාරුයි මේ ආයෙ දෙනවනම් චැලෙන්ජ් එක කොන්න පුළුවන් දැද්ද අම්බා. මේ අවුරුදු කාලේ සිනාවේ යන්නා Fuck you bro. කොකිස් කියන්නේ කොච්චර හොඳ කෑමක්ද යාළුවා? කොකිස් යාළුවා බලු වැඩ කරන්න එපා. අපෝ උඹ දැන් මෙච්චර තමයි කෑවේ? යාළුවනේ මං ගානේ 20 කොල දෙයක්. උඹට කම්මැලි වගේ. දාන්නේ කාපන් දැන්වත්. චැලෙන්ජ් තමයි මේ. එලකිරි චැලෙන්ජ් බා. උඹ නිකන් අනම්මනම් කියන්නේ බෑ. අපි බලමු මේ වෙනකොට අපේ සදීෂ් කොකිස් කීයක් කාලා තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 8යි 9යි 10යි 11. කොකිස් 13ක් මේ වෙනකොට කාලා තියෙනවා. තව කන්න පුළුවන්. තව කන්න මේ. තව තියෙනවා 20 කොල ගොඩක් කන්න. හැමදාම නෑ අවුරුදු කාලේ ඔන්න කොකිස් කන්න තියෙන්නේ. කොකිස් නම් සිරාට ගන්න අමාරුයි එහෙම. බත් එක කාලා ඉවර කරලා මේක නම් පුදුමයි. මූ පිටිපස්සේ හිටියේ. අනේ දිලීෂ නම් දිනන්න එපාද චැලෙන්ජ් එක හරිද? මං ආස නැහැ ඒක. මේ 50000 කාගේද? Come on David. රුපියල් 2000ට සවස් තියනවාද? අයියෝ සිරාට. අපෝ වීල් හොඳ තරගයක් කරන මේ වෙලාවේ මම සමුද්‍ර සෝස් පැකට් එකක් අල්ල ආධාරයක් කරන මේ වෙලාවේ. රහද. පේනවා ඇති යාළුවනේ දනාල්ගේ ටීම් එකයි තිසරගේ ටීම් එකයි දමිත්ගේ ටීම් එකයි තාම කන්නේ බත් එක. මෙයාලට තව පීසා එක කන්න තියෙනවා එහෙම් පිටින්ම. බලාගෙන ඉන්න අන්තිම වෙනකන් ඔයාලා හිතන්නේවත් නැති කෙනෙක් දිනන්න පුළුවන් සමහර වෙලාවට. රසයිද? සුපිරි බා. මාරු බා. රසයිද? නේ මට දැන් මෙතන පේනවා සදීෂ් කාගෙන යනවා. දැන් මන්දිරා මොකද තත්ත්වෙ මූ කීයක් කෑවද? මේ වෙනකොට උණුසුම් තත්ත්වයක් තමයි පෙනියන්නේ. ධෝනිට දැක්ගත් දෙන්න නේ ඕනගේ මේ සැරේ. දැන් වැඩ නේන. මේ උඹට දාඩිය දාලා නිකන්. හරි අමාරුයි. ඒක කා ගන්නද? කොකිස් බම් දැන් මේ අපේ ලංකාවේ කොහොම වතුර දාලා කන්නේ කොහොමද බං? සදීෂ්ට මම දෙනවා මේ මිනිස් කල් හරි. ඔබ මේ මිනිස් කල් කාලා පෙන්නුවා 400ක් දෙනවා. මේකම කන්න ඕනේ. මේ දිගෙව්ව කොහෙද මං ඔබ කාබන්. අම්මඩ නියමයි සදියා. අඩෝ ගින්දර යාළුවනේ දෙන්න 400ක් දෙන්න. 200යි. නියම එයා 400 දෙනකම් මං අතන්න යනවා යාළුවනේ. 300යි. අපි ළඟ තව සල්ලි තියෙනවා. අපි සල්ලි තියෙනවා. 400යි. මෙතන තියෙනවා 20 කොල. ඔබගේ ත්‍යාගය මේ මොහොතේ ලබා දෙනවා. යාළුවනේ මේ වෙලේ තරගේ ඉතාලත් තියනුයි. මට දිලීෂ සෑකයි. ඒක කරපු විදිය බා. යාළුවනේ මම දැන් මේ චෙක් කරලා බලන්න. ඒක නම් පට ගන්න පුළුවන් බා. මූ කන්නේ නැතුව හිටියේ. ඔබ හොරයක් කරානේ. මොකද්ද මු කරේ කියපන්. මොකද්ද මු කරේ? ඇත්තටම කෑවා. අනේ යන්න. යාළුවනේ මෙතන තියෙනවා අද මෙයාලා දිනා ගන්න රුපියල් 50000 හරිද? මේ 50000 කාගේද? අපේ. නෑ අපි කට්ටිය. අපිට පේනවා සමුදුට වඩා දිලිෂගේ ආවේ. ඒත් මොනවාද? කා මේ මුණ්ඩ දා පොඩ්ඩයි තියෙන්නේ. ඔයාගේ පංගුව තියෙන්නේ වන්න. අර බත් එක එහෙම අයන වතුර දාගෙන මොනකට. යාළුවනේ මේ වෙද්දි මට පේනවා තරංගේ ඉතාමත් දියුණුයි. යාළුවනේ දිනීෂගේ අන්තිම එක තියෙන්නේ. නියමයි දිනීෂ. යාළුවනේ ඔයාලා හිතන්නේ දිනීෂ දිනයිද සමුදු දිනයිද? මේ පැත්ත සමුදුට තව එක කෑල්ලක් එහෙමම තියෙනවා. දිනීෂ ඉතින් යාළුවනේ ඔයාලා හිතන විදියට මේ කෑම ටික ගේමක් නැතුව කන්න පුළුවන්. ඔයාලගේ සෙට් එකේ ඉන්න යාළුවව මෙන්ෂන් කරගෙන යන්න. පීසා එකට සවස්. අයියේ කෑ ගාවන් දිනීෂ දිනනවා කියනවා. අර ඒක වතුර නෑ කන්න. ඔතන යන මෙන්ෂන් කරගෙන. නියමයි සමුදුට තව පොඩි කෑල්ලයි තියෙන්නේ. අයියෝ දිලීෂ යාළුවනේ අයියෝ ගිනින්නෝ යකෝ දිලීෂ එක කාපා. නිදිමතේ කාපන් දිලීෂ කාපා. දිලීෂ කාපා.
යාළුවනේ දිලිෂ අන්තිම කඩ කන්නේ. සමුදු ඔච්චර දුර ඇවිල්ලා. මේවර වලිදා ගන්න හරිය. යන්න කට්ටිය අන්තිම කෑම හරිය කන්නේ. සාදීෂ්ට දෙමු අපි. අප්පර 30ක් දෙනවා යාළුවනේ. අප්පලුත් අප්පර 30ක් එතකොට මුණ කීයක් කන්න පුළුවන්ද කියලා. ready 1 2 3 action. කන්න සාදීෂ් come on come on. දිලිෂ දින. තියන විශ්ව දෙක්කෝ. නියමයි. අනේ ඉවර කරපන්නේ. යාළුවනේ තප්පර 14යි. තප්පර 13යි. නියමයි. අනේ මේ ඉවර කර ඉවර. නියමයි. මුදලට ගියක් කරන් තියනද? තප්පර 2යි. තප්පර 1යි. ඉවරයි. යාළුවනේ ඉවරයි සාදීෂ්ගේ වෙලාව. මට අතන යන්න ඕන සාදීෂ් කීයක් කියලා? අඩමු කීයක් අයයි? 5යි 36යි 37යි 38යි 39යි. අතරේ මං ගානේ 40යි. යාළුවනේ සාදීෂ් මේ වෙද්දි රුපියල් 800ක් හොයලා තියෙනවා. එන වැඩේ බලයන් යකෝ උඹ ඇඟ වෙසන් නැතුව එකතෙන් ඉඳන් රුපියල් 800ක් කෙව්වා බලපන්. 800ෙන් මොකද ගන්නේ? කෑල්ල කියලා ගන්නවා සප. සාදීෂ් එහෙනම් අපි සුබපතමු. අනිත් දවසේ එන්න ඕන මොනවද කන්න ඕන කියලා කිට් කැට් දෙන්නයිද? අනේ උඹේ කැට් එක තියාගෙන මේ මේ අපි යන අතන වැඩ යනවා. මට කරන් දෙන්නේ නැහැ. ඇත්තටම මු කෑවා. මට හිතාගන්න මේ මු කන්න නැතුව හිටියේ. මු හැංගුවද නැහනේ. මු හංගලත් මු කෑවේ එහෙම. ඒ උඩ 5000 දෙන්නේ නෑ මට. අනේ මාස නැහැ උඩ දිනනොත් නම් මම පොඩ්ඩක් කතාවසම හිටියේ නෑ ඇත්තටම. දිලිෂ බාබා. අනිත් අය දිනන්නේ. තව එක කටයි දිනන්නේ. නියමයි. යාළුවනේ දිලිෂ කාලේ ඉවර එන්න මෙතන. නියමයි. යේ දිලිෂ දින්න. අපෝ දින්නේ. මාව අමතක කරා ඒ ටිකට. අපෝ මේ පාසලේ කීයක් දෙනවද මෙයාට? උඩ ගන්න. ඌ කොහෙද යන්නේ? thank you ආවද? බරයි 50000. අය අර එතන ඊළඟ පුත් challenge එකට එන්න ඕන නම්. අතර අලුතින් අර වෙබ් එකක් ඩිසයින් කරන්න මේ ඩෙවලොප් කරන්න යන්නේ සීන් එක. යන ඉතින් guys අතර වීඩියෝ ඉවරයි. ඒකට සුබ දවසක්. see you in next video. bye bye. 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 She